යාළුවනේ මේ සැරේ මම කරන්න යන්නේ කැම්පින් වැඩක් ඩිජිටලි ඩීටොක්ස් වෙන්න කැම්ප් කරන්න යන්නේ ඇලිස් ස්ප්‍රින්ග්ස් වල අපි ඉන්න පැත්තේ ඕස්ට්‍රේලියාවේ මැද. ඉතින් මම ආවා කැම්පින් වලට පොඩ්ඩක් දර වේලිච්ච දර ගන්න. යාළුවනේ මේ දර තොරනවා. මේ හොඳ ෆයර් එකක් දාන්න බොන් ෆයර් එකක් දාන්න. රැට පත්තු කරගන්න සීතලට. වේලිච්ච දර ටිකක් තොරගන්න තමයි ඕනේ දැන් මේ වෙලාවේ. දර ඕන තරම් තියෙනවා. දැන් මම මේකේ වාහනේට දර පටව ගන්නවා. පටවගෙන ඉතින් හෙට රෑ දිහාට කැම්පින් එකක් කරන්න තමයි බලාපොරොත්තුව. ඕගොල්ලන්ට ගේන්නම් ලස්සන වීඩියෝ එකක්. මම මේ ඊයේ කපාගත්ත දර එකතු කරගත්ත දර මේ අපේ කැම්පින් අයිටම්ස් ටික ඔක්කොම. ඉතින් එහෙනම් මොකද්ද මේ ඩිජිටල් ඩීටොක්ස් කියන්නේ කියන එක මං යන ගමන් අපි කතා කර යමු. ඉතින් අපිට ලෝ හයිට් ක්ලියරන්ස් වාහනයක් ඕනේ වෙනවා සාමාන්‍යයෙන් යද්දී. ඉතින් ඒකින්ද අපි පොඩ්ඩක් උස වාහනයක යන්න ඕනි සාමාන්‍යයෙන් කැම්පින් යද්දී. ඉතින් අපි එහෙනම් මගදී බලමු අපි ලකී නම් අපිට වයිල්ඩ් හෝස්ලා වයිල්ඩ් හෝස් කියන්නේ වයිල්ඩ් අස්සේ බලා ගන්න පුළුවන්. ඉතින් අපි ගිහලා කැම්පින් හට් එක ගහලා ටෙන්ට් එක ගහලා එහෙනම් අපි එතනදි සෙට් වෙමු දැන්. එහෙනම් යාළුවනේ මොකද්ද මේ ඩිජිටල් ඩීටොක්ස් කියන්නේ? Please obey all traffic regulations. ඩිජිටල් ඩීටොක්ස් කියන්නේ අපි ඔක්කොම ඩිජිටල් අයිටම්ස් වලින් ඈත් වෙලා ඉන්න එක. normally ඉංග්‍රීසියෙන් ඩීටොක්ස් ඩිකැෆේන් ඒ වගේ කියන්නේ ඒකට පරස්පර විරෝධී අදහසක් දෙන එක. Please obey all traffic regulations. ඉතින් මේ අපි දැන් කියන්නේ දැන් අපේ ඔයගොල්ලන්ගේ ඉස්සර දන්නවනම් ළමයි අපේ ළමා කාලේ වගේ නෙමෙයිනේ දැන් ළමා කාලය ළමයි හැම දෙයකටම ස්ක්‍රීන් වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ. ඉතින් කාලෙකට ඉස්සෙල්ලා ඕස්ට්‍රේලියාවේ තිබුණා මේ ග්‍රේට් ඕස්ට්‍රේලියන් ෂට්ඩවුන් කියලා. ඒ කියන්නේ හැමෝම පවුල පිටින්ම මේ ඒගොල්ලන් සයින් අප් කරනවා මේ ස්ක්‍රීන් භාවිතයෙන් ඈත් වෙන්න. ඉතින් ඒක එච්චර සක්සස්ෆුල් නෑ මං හිතන්නේ. හේතුව තමයි අපිට ස්ක්‍රීන් නැතුව බෑනේ දැන් හැමෝටම ටෙලිෆෝන් කෝල් එකක් එනවා. හැමෝම සෝෂල් මීඩියා වල ඉන්නවා. ඉතින් ඒක එහෙමම යට ගියා. ඉතින් බට් ඔයගලන්ට දැන් අලුත්ම තේමාව අලුත්ම මාතෘකාව තමයි ඩිජිටල් ඩීටොක්ස් කියන්නේ ඔයගලන් දකින්න ඇති මිනිස්සු ගොඩාක් සල්ලි වියදම් කරගෙන යනවා කැම්පින් ගිහිල්ලා නිකන් තනියම ඉන්නවා. එතකොට ඒ වලින් ඔක්කොම ඈත් වෙනවා. ඒ කියන්නේ වටපිටාවෙන් ඈත් වෙලා පොඩ්ඩක් මනසට පොඩි නිදහසක් හම්බ වෙනවානේ. ඒකට තමයි ඉතින් අපිත් බලාපොරොත්තු. දැන් අපි දැන් යන පැත්ත වෙන එකක් තියා ටෙලිෆෝන් සිග්නලුත් නැහැ ඉතින්. ඉතින් අපිට හදිසියවත් කෝල් එකක් එන්න chance එකක් නැහැ. මැසේජ් එකක් එන්න chance එකකුත් නැහැ. ඉතින් ඒකින්ද ටෙලිෆෝන් එකෙන් නම් ලේසියෙන්ම අයින් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒකත් එක්කම ඉතින් සෝෂල් මීඩියා වලින් අයින් වෙනවා අපි. ඉතින් ගිහිල්ලා තමන්ගේ පාඩුවේ පොඩ්ඩක් ඉඳලා පොඩ්ඩක් ගිනි මැලයක් ගහගෙන කැම්ප් හට් එකක් ගහගෙන පොඩ්ඩක් බාබිකියු එකක් දාගෙන රැට ඉතින් නිදා ගන්න එක තමයි කරන්න ප්ලෑන් එක. ඉතින් මේ ඕස්ට්‍රේලියාවේ නම් ඉතින් ඇත්තටම මේ මිනිස්සු ගොඩාක් කරනවා මේක. ඒ වගේම තමයි මේකේ අනිත් එක මං කිව්වනේ මේ සිග්නල් නැති වෙනවා. මේ රට අති විශාලයිනේ. ඉතින් කිලෝමීටර් 10ක් 15ක් ගිය ගාම කොහොමද සිග්නල් නැති වෙනවා සමහර තැන්වල. ඉතින් ලංකාවේ වගේ හැමතැනම කනෙක්ටිවිටි කියන එක නැහැ. ඉතින් දැන් අපි යන පැත්ත ඇලිස් ස්ප්‍රින්ග්ස් කියන්නේ මම හැමදාම කියනවා ඇලිස් ස්ප්‍රින්ග්ස් මැදනේ ඕස්ට්‍රේලියාවේ. ඉතින් මම මැප් එකේ පෙන්නන්නම් කොහෙද මේ ඇලිස් ස්ප්‍රින්ග්ස් කියන්නේ කියලා ලංකාවේ කෙනෙක් නම් දකින්න. ඉතින් ඇලිස් ස්ප්‍රින්ග්ස් වලින් ඊස්ට් සයිඩ් එකට ඊස්ට් වලට වගේ තමයි අපි යන්නේ. මේ කිලෝමීටර් 80ක් විතර යනවා. ඉතින් අපි දැන් පොඩක් කලින් යන්න හිටියට පොඩක් කරගන්න බැරි වුණා. වැඩත් එක දැන් මේ මත්දහනේ පව් වෙලා 2:00 විතර මේ වෙලාව. ඉතින් අපි
ඔන්න අපි කෑම්ප් ග්‍රවුන්ඩ් එකට ආවා යාළුවනේ. පොඩි එක්කෙනාට හරි සන්තෝෂයි. යාට ෆයර් පිට් එකක් ගහන්න ඔන්න තැනක් සෙට් වෙලා තියෙනවා. දැන් අපි මේකේ අපේ ටෙන්ට් එක සෙටප් කරන්න තමයි රෑක් බෝ වෙන්න ඉස්සෙල්ලා හදන්නේ. ඉතින් අපි දැන් ටෙන්ට් එක හදන වැඩේට බයිමු. නැත්තම් රෑ වුණාම පොඩ්ඩක් අමාරුයි ඒ වැඩේ. අපේ පොඩි මෑන් ඔන්න ෆයර් පිට් එකක් ගහන්න හදන්නේ. තාම පත් වෙන්නේ නැහැ නේ පුතා මේක? නෑ. ඕකේ. හරි අපි හට් එක නම් දැන් ගහලා ඉවරයි. මාලින්ට ජින්ජර් බියර් එකක් දෙන්න ඕනි. මම බියර් එකක් බොනවා මහන්සිය යන්න. හරි මහන්සිය යන්න අපේ බඩි බියර් එකක් ගහමු. ෂේක් වෙලා වැඩි මොකද අපි ගැස්සිනේ ආවේ. කමක් නෑ තව තියෙනවා බියර්. Cheers. අපේ පොඩි මෑන් හොඳට එන්ජොයි කරනවා යාගේ මාෂ්මෙලෝ එක. මේ කට්ටිය කැම්ප් ෆයර් එකක් ගහලා ගොඩක් වෙලාවට පොඩි ළමයි එනවා නම් ඒගොල්ලන් ඔය මාෂ්මෙලෝ එකේ ස්ටික් එකක දාලා ඒගොල්ලන් මේ පුච්චගෙන කනවා. ඒක පිච්චිලා වැඩි වුණා නේ පුතේ ටිකක්. ඉතින් ඇත්තටම හොඳයිනේ මේක මේ පොඩි කට්ටිය එළියට ඇවිල්ලා එන්ජොයි කරන එක. නැත්තම් ඒගොල්ලන් මොනවද කරන්නේ? ස්ක්‍රීන් එක ඇතුලේ ඉඳගෙන එහාට පල්ලෙහාට යනවා, ටැබ් එකේ එහාට යනවා, මෙහාට යනවා. ඉතින් අපි පෝක් රිබ්ස් ටිකක් පොඩ්ඩක් පුච්ච ගන්න තමයි යන්නේ. මම මේක මැරිනේට් කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගිනි මැලෙත් ගහගත්ත එකේ දැන් පොඩ්ඩක් පෝක් ටික පොඩ්ඩක් පුච්ච ගන්න හදන්නේ. බාබිකියු කරගන්න. අපිට හොඳ වෙලාවට හම්බුණා මේ ගැජට් බැජට් ඔක්කොම තියෙන එකක්. එතකොට ඉතින් මේකට ඇලුමිනියම් කොලයක් දාලා මේක මේක ඉබේටම හරියයි. ඉතින් මේක දැන් මේ හිමීට රත් වෙන්න යවුවා නම් මේක වෙලා වෙද්දි හොඳට පිච්චිලා තියෙයි පෝක් රිබ්ස් ටික. මමගේ බාබිකියු එක සෙට් වෙනවා. හරි.
la 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 la. Pavi at the pavi, kisine hiru ke jaya. Pavi at the pavi, kisine hiru ke jaya. Ipi mal matala nivel ladura, siya mevina. La 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 Pavani Selena Ravi Pavi at the Pavi Pavani Selena Ravi Dirallatare Manimide Siya Mevinarude යාළුවනේ අපේ දින එක තමයි මේ හැදෙන්නේ දින එක තමයි මේ දින එකට අපි හදන්නේ බටර් චිකන්. ඕගොල්ලන් ලංකාවේ එච්චර ප්‍රසිද්ධ නැති වුණාට මේ ඕස්ට්‍රේලියාවේ නම් මේක හරි ප්‍රසිද්ධයි. ගොඩක් කැමති කට්ටිය බටර් චිකන් එක පරාටා රොටි කන්න යන්නේ. මොකද වැඩේ ලේසි. අපි මේක ගෙනාවා මේ ඒ පැකට් එක දැම්මා. දැන් මේ හීට් කරගන්නවා. ඊට පස්සේ පරාටා රොටියක් දාලා මේකට එහෙට මෙහෙට කරලා එහා පැත්ත මෙහා පැත්ත දැම්ම ගමන් පරාට රොටිය සෙට් වෙනවා. හරිද? ඊට පස්සේ පරාට රොටියත් එක්ක බටර් චිකන් කන්න එක තමයි අපේ ප්ලෑන් එක ඉතින්. වැඩි මේකක් නැහැ. මේ අපි පුළුවන් වුණා රැට පෙන්නන්නම් අහස. ඔයගලන්ට පේනවා මේ ඔයගලන් දැක්කොත් අහස තරු හොඳටම පේනවා. අපි මේ ටවුන් එකෙන් ගොඩාක් එළියේ ඉන්නේ. අපි ලයිට් ඔෆ් වෙච්ච වෙලාවක ඔයගලන්ට තරු පෙන්වනවා. සිටි එකෙන් ගොඩාක් එළියේ ඉන්නේ. ෆොටෝස් දාන්නම් කියලා. අපි ෆොටෝස් දාන්නම්. ඇත්තනම මේ හරිම ලස්සනයි අහස. පුදුම ලස්සනක් තියෙන අහස. කවුරුත් නැහැ එළිය ගහන්න ලයිට් ගහන්න කවුරුත් නැහැ. ඉතින් මේ අපේ ගිනිමැලේ විතරක් තියෙනවා. ඒකට මම දන්නේ නැහැ ඔයගලන්ට පේනවද කියලා. අපි ලස්සන ෆොටෝස් ටිකක් දාන්නම් රෑ අහස කොහොමද කියලා. යාළුවනේ දැන් රෑ මං හිතන්නේ 9:10 වෙලා. ඉතින් අපි මේ පොඩ්ඩක් ගිනිමැලයක් ගාව ඉඳගෙන පොඩ්ඩක් ගිනි තපිනවා. ඔයගලන්ට රෑ අහස බැලුවොත් මේ වගේ තමයි දැන් පේන්නේ. හරිම නිස්කලංකයි, සද්දයක් නැහැ, මොනවත්ම නැහැ. ඉතින් අපි දැන් අපේ ඩිනර් එක ගන්න ගමන් ඉන්නේ. ඇත්තට මේ අතර පොඩි වීඩියෝ කෑල්ලකුත් කරනවා. පොඩි මෑන්නම් කාලේ ඉවරයි. දැන් එයාට ටෙන්ට් එක ඇතුළට ගිහිල්ලා මොනොපොලි ගහන්න ඕනිලු. ඒකත් හොඳයි නේ. ඉතින් මොනොපොලි ගහන්නත් අවස්ථාවක් තියෙනවා ඇවිල්ලා. ඒ කියන්නේ බෝඩ් ගේම් එක. ඒ කියන්නේ ස්ක්‍රීන් එකේ නිදහස් වෙලා කරන ගේම් එකක්. අපි දැන් තව චුට්ටක යනවා ටෙන්ට් එකට ඇතුළට ගිහිල්ලා එයාගේ බෝඩ් ගේම් එක ගහනවා. ඉතින් මොනොපොලි ගන්න හරි. හොඳයි දැන් අපි කරන්න යන්නේ ජෙවොන් මොකද්ද? මොනවද අපි කරන්නේ? What are we going to do? Monopoly නේ. ඔයාට ඕනේ Monopoly නේ. You got to talk. Okay? Okay. ජෙවොන් අපි දැන් මොනවද කරන්න යන්නේ? රාට නිදාගන්න ඉස්ස. හා?
Monopoly. මොනොපොලි ගේම් එක. ජීවන්ට දැන් බෝඩ් ගේම් එකක් තමයි ගහන්නේ. මේක මොනොපොලි. මේකත් ප්‍රසිද්ධ ගේම් එකක්. චූටි කට්ටිය ගොඩක් ආසයි, ලොකු කට්ටියත් ගහනවා. ඉතින් මොනොපොලි දැන් අපි අන්තිම නවත්තපු තැන ඉඳන් තමයි පටන් ගන්න එන්නේ. ජීවොන්, is it ready to go now? Okay. Okay, we are going to play Monopoly for 30 minutes, right? Not more than that. Okay. ඉතින් අපි මොනොපොලි ගහලා නිදාගන්න තමයි යන්නේ. මේ අපේ හට් එක, ටෙන්ට් එක, උඩ ලයිට් එක තියෙනවා. එතනින් යාට නෑ. දොරවල් වහලා අගුළු දාලා ඒවත් නෑ මොනවත්. උලංගක් ආවොත් සෙත්ත පෝච්චි තමයි ඉතින් අපි කොකට රෙඩි වෙලා ඉන්නේ. ටෙන්ට් එක උලංගි ගියොත් අපි අපෝ ගෙදර යනවා නේද? ඒකද ප්ලෑන් එක? ඔව් ඒක තමයි. ඕකේ එල කිරි. හරි. එහෙනම් good night යාළුවෝ. හෙට උදේට හම්බෙමු අපි. හරි. අපි දැන් උදේ නැගිටලා තේ එකක් හදාගන්න තමයි මේ ප්ලෑන් එක. ඉතින් තේ එක හදන ගම මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ වටපිටාව හරිම ලස්සනයි. ඊයේ නම් පොඩ්ඩක් ගොඩාක් සීතල වුණා. ඉතින් සන්රයිස් එක තියෙන්නේ. ට්‍රැෆිනා ගෝජ් එක. ඒක නේචර් පාර්ක් එකක්. අපි ඉන්නේ මේ කැම්ප් සයිට් එකේ. ඉතින් මේ අපේ ඕස්ට්‍රේලියාවේ ඉන්න කවුරු හරි මේ වීඩියෝ එක බලනවා නම් ට්‍රැෆිනා ගෝජ් කියලා ගැව්වා නම් මේක හොයාගන්න පුළුවන්. ඇලිස් ස්ප්‍රින්ග්ස් වල ඉඳන් කිලෝමීටර් 80ක් විතර තියෙන්නේ. ඒක මම වීඩියෝ එකේ දාන්නම් මේ තැන කොහොමද බුක් කරගන්නේ කියලා. ඉතින් ඕස්ට්‍රේලියාවේ දන්නවා ඇති මේ කට්ටිය බුක් කරන්න කැම්ප් සයිට් එක නිකන් ඇවිල්ලා ඉන්න බෑ අපිට. ඒක ඔන්ලයින් බුක් කරන්න ඕනි. ඉතින් ඒ ඔන්ලයින් බුක් කරලා මේ පේමන්ට් එකක් කරන්න ඕනි. දැන් අපිට නම් 3 දිනක් ඉඳලා $25ක පේමන්ට් එකක් කරා අපි. ඉතින් අර කිව්වා වගේ ඊයේ රෑ ගොඩාක් සීතල වුණා. මේ 8ට විතර සෙල්සියස් 8ට 5ට විතර වගේ ගියා මං හිතන්නේ. ඉතින් ඒක ඉතින් ඕගොල්ලන් එක්ස්පීරියන්ස් කරන්න ඕනේ. ඉතින් ගෙදරට වෙලා සැප පහසුවේ ඉන්නවද? එහෙම නැත්නම් මේ වගේ ඇවිල්ලා පොඩි එක්ස්පීරියන්ස් එකක් ගන්නවද කියලා. ඔයගොල්ලන්ට පේනවා නම් මේ කට්ටිය ඇවිල්ලා ඉන්නවා මේ සමහර කට්ටිය ඔය. ඕක තමයි ඉතින් මෙහි ජීවිතය. වයසක සුද්දී ඇවිල්ලා ඉතින් කැම්ප් කරගෙන කාලා බීලා ජීවිතේ විඳිනවා. ඉතින් එහෙමනම් ආයෙත් කියනවා මේ වගේ සින්දු කතන්දර ඕපදූප ගමන් බිමන් ස්වභාව සෞන්දර්ය මේ ඔක්කොම තියෙන මගේ all in one channel එකට ඔයගොල්ලන් තාම subscribe කරලා නැත්නම් දෙන්න පොඩි සහයෝගයක්. ජීවිතේ ටික කාලේ ගොඩ එන්න මට ඕනි ගේමත් මම ගහනවා. ඉතින් මං ගහන ගේමට පොඩි සපෝට් එකක් දෙන්න. subscribe button එක click කරන්න, like කරන්න, share කරන්න. එච්චරයි ඉල්ලන්නේ. එහෙනම් මේක තමයි ට්‍රැෆිනා ගෝජ් නේචර් පාර්ක් එකේ කැම්ප් සයිට් එකේ ඉඳන් අද මම ඔබම තනවා. බලමු අරගොල්ලන් තේක හදලාද කියලා. හරි. තේකට වතුරේ කුණු වෙනවා. සීතලයි. හරි. අපි උදේ බ්‍රෙක්ෆාස්ට් එක තමයි දැන් ගන්න යන්නේ. පළතුරු තියෙනවා, බටර්, ජෑම් තියෙනවා, පාන් තියෙනවා. එහෙනම් මොන හරි කාලා අපි දැන් පිටත් වෙමු තා චුට්ටකින්. පොඩි මෑන්ට කෝන්ෆ්ලෙක්ස් උත් තියෙනවා. එහෙනම් අපි ට්‍රැෆිනා
ගෝජ් එකට බයි කියනවා. කැම්ප් කරා ඊයේ අපි හොඳට එන්ජොයි කරා. එහෙනම් ඕගලනුත් මේ වගේ ලොවිත් නැති වීඩියෝ බලන්න සම්බන්ධ වෙන්න. ඊළඟ එක දාන්නම් තවත් හොඳ වීඩියෝ එකක්. ජය වේවා. Cheers.